වීඩියෝ එක බලන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න. ඔන්න එකමත් එක කාලෙක නගරයේ හරිම ලස්සන ගෙදරක් තිබුණා. ඉතින් මේ ගෙදර හිටියේ මේ ගෙදර අයිති වයසක හාමු මහත්තයයි ගෙදර වැඩට හිටපු මෙහෙකාරියෝ දෙන්නයි. ෂා හරිම ලස්සනයි මේ ගෙදර නම් දැන්. මෙනුනි හරිම කඩිසර පිළිවෙල ළමයෙක්නේ. බොහොම ස්තුතියි හාමු මහත්තයා. මෙනුනිට පොතපතේ වඩාත් හොඳට පුළුවන්ලු නේද? පුළුවන් හාමු මහත්තයා. මෙනුනිට පුළුවන් දේ නම් හෙට ඉඳලා ඉඩ තියෙන වෙලාවට මගේ මේ වතු පිටිවල ආදායම් බලන්න. පුළුවන් හාමු මහත්තයා. ඕක මොකද්ද? මං කරන්නම්. ඉතින් මෙනුලි හාමු මහත්තයයි කතා කරනවා අහගෙන හිටපු නපුරු මෙහෙකාරිය වසුමා තරහෙන් පුපුරමින් බලාගෙන ඉන්නවා මෙනුලි එතනට එනකන්. පුංචි නෝනා මොනවද හාමු මහත්තයා එක කතා කරේ? මොකෝ අදත් බොරු මූණ පෙන්නලා හොඳ හිත දිනාගත්තද? අනේ නෑ නන්දේ. මම මොකටද බොරු මූණ පෙන්වන්නේ? මොනවද අර හාමු මහත්තයා පොත්වල වැඩ බාර දුන්නේ? ඒ නන්දේ අර හාමු මහත්තයාගේ ඉඩම් වල ආදායම ගණන් හදන්න. මොනවා? ඒව කරන්න පුළුවන් ඔය ළමයට? මේ වැඩ එක්ක ඉන්න මම හාමු මහත්තයාට ගිහින් කියන්න. හාමු මහත්තයා ඔව් කියන්න වසුමා. හාමු මහත්තයා මං මේ ආවේ ඔව් කියන්න වසුමා. මොකක් හරි කියන්න තියෙනවද? මං මේ ආවේ අපේ මෙනුලි කෙල්ලට ගණන් වගේක් හදන්න දෙනවා කිව්වද අහන්න. ඔව් වසුමා. ඒ දරුවට වැඩ නැති වෙලාවට ඇවිත් ඒ ටික බලන්න පුළුවන්නේ. කොහොමත් හැම වෙලේම ගෙදර වැඩ නෑනේ. ඒකිට ඕව කරන්න පුළුවන් නෑ හාමු මහත්තයෝ. අනිත් එක ඔය හාමු මහත්තයා කිව්වට ඕකට කොහෙන්ද ඒකිට වෙලාවක්? නෑ වසුමා. මෙනුනි කැමති වුණා ඒ වැඩේ කරන්න. ඒ ළමයා හරි කඩිසර දරුවෙක්. හැමදාම කුස්සියේ ගේ දොර වැඩට තියන්න බෑනේ. වැඩකාරයෝ කියන්නේ වැඩකාරයොන්ට හාමු මහත්තයෝ. ඕකුන් කරට ගත්තොත් හාමු මහත්තයටමයි වැඩ වරදින්නේ. හරි වසුමා. මං ඒ ගැන බලන්නම්කෝ. දැන් ඔයා ගිහින් වැඩක් කරගන්න. මම මේව කියන්නේ හාමු මහත්තයට වගේම මේ වලව්වට තියෙන ලැදිකමට මිසක් තරහට නෙවෙයියෝ. මං ඒක දන්නවනේ වසුමා. වසුමා දැන් යන්නකෝ. මේක හරියන්නේ පොඩියට හිටියට මේ කෙල්ල හරිම කපටි වගේ. හාමු මහත්තයගෙන් පස්සේ මේ දේපල වලට අත තියන්නේ කිසි කෙනෙක් නෑ. අවුරුදු ගාණක් ඉහේ කෙස් පැහෙනකම් මේ වලව්වට කම්බරල මට නිකම්ම අත පිහිට ගන්න බෑ. එක්කෝ මේ පොඩි එකී ඉස්සර වෙන්න කලින් මම ඉස්සර වෙන්න ඕන. ඔන්න ඉතින් වසුමා උදෙන්ම නැගිටලා හාමු මහත්තයා ගෙදරින් එළියට යනකම් බලාගෙන ඉඳලා හාමු මහත්තයාගේ කාමරයට යනවා. ඉතින් කාමරේ හැම අස්සක් මුල්ලක්ම බලපු වසුමා හාමු මහත්තයාගේ වටින කියන දේවල් මල්ලකට දාගන්නවා. මෙහිම මේ දේවල් එකතු කරගත්ත වසුමා හාමු මහත්තයා එන්න කලින් ඉක්මනින් ගිහින් මේ ටික මෙනුලිගේ කාමරේ හංගනවා. වසුමා ඉක්මනට එන්න. ඇයි හාමු මහත්තයා මට කතා කරේ? වසුමා කවුද අද උදේ මගේ කාමරේට ආවේ? ඒක නම් දැක්කේ නෑ හාමු මහත්තයෝ. හැබැයි ඉතින් හැමදාම ඔය පාන්දරට කාමරේට එන්නේ මිනුලි කෙල්ලනේ. මොකද හාමු මහත්තයෝ එහෙම ඇහුවේ? නෑ වසුමා. මේ මගේ කාමරේ තිබුණ වටින කියන දේවල් ටිකක් නැති වෙලා. මොනවා? ඔව් වසුමා. කොහේ හරි වැටිලාද දන්නේ නෑ. ටිකක් හොයලා බලන්නකෝ. අනේ දෙවියනේ. කවද වුණු දේවල්ද මේ වලව්ව දැන් වෙන්නේ? ඉතින් බොරුවට මුකුත් නොදන්න වගේ රඟපාපු වසුමා හැම තැනම හාමු මහත්තයාගේ නැති වුණ දේවල් හොයනවා. ඉතින් වසුමා මේ ටික හොයන්නේ තනියම නන් නෙමෙයි. මෙනුලිත් එක්කමයි. මුලින්ම හාමු මහත්තයාගේ කාමරේ. ඊට පස්සේ වසුමගේ කාමරේ.
ඔන්න දැන් තමයි මෙනුලිගේ කාමරේ හොයන්නේ. දැන් මේ කාමරෙත් බලමු කෙල්ලේ. ඕකේ නම් නැතුව ඇති නන්දේ. කමන්නේ. අපි හොයමුකෝ. එහෙම නෑමයි කියන්නත් බෑනි කෙල්ලේ. මේව බහිරව අරගෙන ගියා වෙන්න බෑනේ. ඉතින් මෙනුලිටත් දැනුම් පද කිය වසුම මෙනුලිගේ කාමරේ හැම අස්සක් මුල්ලක්ම ඇදලා දැම්මා. ඊට පස්සේ ඉතින් වසුම හංගපුතරින් අර මල්ල අරගෙන හාමු මහත්තයටත් කෑ ගහලා කතා කරනවා. මොකද වසුම කෑ ගහන්නේ? මහත්තයා දැක්කද? මේ මගේ නැති වුණ දේවල් මෙතන? ඔව් මෙතන. මේකි මේ ටික මොකට ගත්තද මන්දා? මිනුලි ඇයි ඔයා මේ ටික ගත්තේ? අනේ මං ගත්තේ නෑ අම්මාත්තා. ඇත්තමයි. මා විශ්වාස කරන්න. මං ගත්තේ නෑ අම්මාත්තා. හරි මිනුලි. දැන් ඔය දරුවා අඬන්නේ නැතුව ගිහින් තියෙන වැඩක් කරගන්නකෝ. වසුමා මේ ටික මගේ කාමරෙන් තියන්න. ඉතින් මෙනුලි වහු කරන්න හිතාගෙන වසුම එක නපුරු වැඩ ගොඩක් කරනවා. ඉතින් සමහර දවස්වලට හාමු මහත්තයා ගණන් හදන පොත්වලට වසුම වතුර දානවා. තවත් දවසක හාමු මහත්තයාගේ සල්ලි හොරාට ගන්නවා. තවත් දවසක හාමු මහත්තයාගේ ඇඳුම් වලට ගිනි තියනවා. ඉතින් වසුම මේ මොන දේ කරත් මෙනුලි වහු කරන්න හිතාගෙන වසුම කරන හැමදේම තේරුමක් නැතුව යනවා. මේ කෙල්ල නම් හාමු මහත්තයට වශයක් දීලද මන්ද? මම මොන දේ කරත් හාමු මහත්තයා මේකව විශ්වාස කරනවනේ. මේක නම් හරියන්නේ නෑ. මම මොනවා හරි කරන්නම ඕන. ඉක්මන් නොවුනොත් මටමයි පාඩු. වසුමා ඇයි හාමු මහත්තයා? වසුමා මෙනුලට කියන්න මට කෑම ලේස්ති කරන්න කියලා. හොඳයි හාමු මහත්තයෝ. මම කෙරුවට කියන්න. කෙල්ලේ ඇයි නන්දේ? හාමු මහත්තයට කෑම ලෑස්ති කරාද? ඔව් නන්දේ. මේ ලේස්ති කරන ගමන් දැන් ගිහින් දෙන්න හැදුවේ නන්දේ මං. හොඳ අදහසක් ආවා. මේක කරොත් නම් මම මේ දේපල් වල එකම අයිතිකාරයා. මේ කෙල්ලේ ඔය ටික මම ලේස්ති කරනකම් අර ලිපේ කේතලේ තියලා ඇති. ගිහින් ටිකක් බැලුවනම්. හොඳයි නන්දේ. මං බලන්නම්. මෙනුලිව එතනින් යවපු වසුමා තමන්ගේ හිතට ආපු අලුත් අදහස ක්‍රියාත්මක කරන්න හිතුවා. ඉතින් වසුම කරේ හංගල තිබුණු වස බෝතලයක් අරගෙන හාමු මහත්තයාගේ කෑම වලට එකතු කරපු එක. ඉතින් වසුම මේ නපුරු නරක වැඩේ කරනවා. ඒ වෙලාවම තවත් කෙනෙක් දකිනවා. ඒ තමයි වලාකුළු වල ඉන්න දෙවියෙක්. ඉතින් වසුමගේ නපුරු වැඩ දැකපු දෙවියෝ හිතනවා වසුමට හොඳ පාඩමක් උගන්වන්න. නපුරු මෙහෙකාරිය. කවුද ඔබ? ඔබ කොහොමද මට එහෙම නපුරු මෙහෙකාරිය කියන්නේ? ඔබ කරන නපුරු ක්‍රියා සියල්ල මා බලා සිටිය මෙහෙකාරිය. ඔබ කවුද? කොහෙද හැංගිලා ඉන්නේ? මම කොහෙවත් හැංගිලා නැහැ. නුඹ දිහා මම බලාගෙනයි ඉන්නේ මෙහෙකාරිය. හැංගිලා නැත්තම් මට පේන්නේ එන්න. හැංගිලා ඉඳන් මාව බය කරන්නද හදන්නේ? මම ඔබට බය නෑ. ඔබ කවුද? මම තමයි මේ අහස්තලයේ ඉඳන් නුඹ දිහා බලන් හිටියේ. නුඹගේ නපුරු වැඩ සියල්ල මම දුටුවා. මම පැමිණියේ නුඹට දඩුවම් කිරීමට. ඔබ දෙවියෙක්ද? මම දෙවියන්ටවත් බය නෑ. ඔබට බෑ මට දඩුවම් කරන්න. ඉතින් වසුම කොච්චර නපුරු ගැහණියක්ද කිව්වොත් ඇය දෙවියන් සමග තර්ක කරමින් දෙවියන්ටද බැනවැදුණා. ඇයගේ මේ නපුරු ගති ඉවසාගත නොහැකි වූ දෙවියන් ඇයව ගෙම්බෙකු බවට පත් කරා. ඉතින් නපුරු ගති ඇති වසුම පාඩමක් ඉගෙන ගත්තා වගේම මේ සියල්ලම හොර රහස්‍ය බලාගෙන සිටි මෙනුලි තමන් දුටු දේ හාමු මහත්තයටත් පැවසුවා.